අද අපි කතා කරමු දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2020 නිකුත් කරපු පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය විද්‍යාවට අදාළ. 1. ස්කන්ධ ප්‍රතිශතය අනුව ජීවිදේහයක් තුළ බහුලව අඩංගු වන්නේ පහත සඳහන් කුමන මූලද්‍රව්‍යද? ජීවිදේහය තුළ කාබන් 18%ක් තියෙනවා, හයිඩ්‍රජන් 10%ක් තියෙනවා, නයිට්‍රජන් 3%ක් වශයෙන් තියෙනවා, කැල්සියම් අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක්. එතකොට කාබන් තමයි උත්තරේ. 2. සංඝටකයක් ලෙස නයිට්‍රජන් අඩංගු නොවන්නේ පහත සඳහන් කුමන කාබනික ද්‍රව්‍යයේද? හිමොග්ලොබින්, ඇල්බියුම් මේ දෙකම ප්‍රෝටීන් වල නයිට්‍රජන් අඩංගු වෙනවා. ක්ලෝරොෆීල් වල තියෙනවා නයිට්‍රජන් සහ මැග්නීසියම්. ග්ලයිකොජන් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එක. කාබෝහයිඩ්‍රේට් වල නයිට්‍රජන් නැහැ. ඒතකොට පිළිතුර 7. 3. පහත භෞතික රාශිය අතරින් අදිශ රාශිය. අදිශ රාශිය කියන්නේ අපි දෛශික රාශිය අදිශ රාශියයි කියලා දෙකක් තියෙනවා. දෛශික රාශියක් කියලා කියන්නේ දිශාව හා විශාලත්වයක් දෙකම තියෙන ඒවා. අදිශ රාශියක් කියන්නේ විශාලත්වයක් පමණක් තියෙන ඒවා. එතකොට මෙතනින් විස්ථාපනයේ ත්වරණයේ ප්‍රවේගය කියන තුනම දෛශික රාශිය අදිශ රාශිය වෙන්නේ දුර. 4. චලිතය ආරම්භ කළ ස්ථානයේ සිට අවසන් කළ ස්ථානයේ දක්වා වූ චලිත පතයේ දිග. අපි ඒක හඳුන්වනවා විස්ථාපනය කියලා. පිළිතුර 1. ප්‍රවේගය වෙනස් වන ශීඝ්‍රතාවය. ප්‍රවේගය ධන විදිහට වෙනස් වෙනවා නම් ත්වරණය, ඍණ විදිහට වෙනස් වෙනවා නම් මන්දනය. එතකොට පිළිතුර 3. 6. සත්ව සෛලයක අසම්පූර්ණ රූප සටහනක් පහත දැක්වේ. එහි ඒ ලෙස දක්වා ඇත්තේ ඒ කියලා කියන්නේ ප්ලාස්ම පටලය. පිළිතුර 2. 7. ශාක සෛලයක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ඉන්ද්‍රියකාව වෙන්නේ හරිත ලවය. පිළිතුර 4. 8. ජීර්ණ අන්තඵලය ලෙස ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් අණුවක් බැගින් ලැබෙන කාබෝහයිඩ්‍රේට් එක කොමක්ද? ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් විදිහට වියෝජනය වෙන්නේ සුක්‍රෝස්. පිළිතුර 1. 9. 2412 මැග්නීසියම්ට අදාළ පහත සඳහන් කුමන වර්ණය සත්‍ය වේද? පරමාණුක ඉලෙක්ට්‍රෝන 12ක් ඇත. හරි. පරමාණුක ප්‍රෝටෝන 12ක් ඇත. එතකොට 24න් 12ක් අඩු කරපුවාම 12ක් වෙන්නේ. එතකොට ප්‍රෝටෝන 12යි. පරමාණුක නියුට්‍රෝන 12ක් ඇත. ප්‍රෝටෝන ගාම සමානයි නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන 12යි. ඉහත සියල්ලම සත්‍ය වේ. පිළිතුර 4. 10. ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩය දිගේ පහළට යන විට. පහළට යන විට මොකද්ද? විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. පළවෙනි අයනිකරණ ශක්තියත් අඩු වෙනවා. එතකොට පිළිතුර 1. 11. අඟුරු, දැලි, මිනිරන් ආදී බහුරූපී ආකාර පවතින මූලද්‍රව්‍ය. කාබන් වල බහුරූපී ආකාර තමයි මේ අඟුරු, දැලි, මිනිරන් කියලා කියන්නේ. එතකොට පිළිතුර 3. 12. ඌනන විභාජනයේ පරිණාමිකව වැදගත් වෙන්නේ. පරිණාමිකව වැදගත් වෙන්නේ. දුහිතෘ සෛල 4ක් හදන නිසා නෑ. මාතෘ සෛලයේ වර්ණ දෙහෙන සංඛ්‍යාවේ අඩක් දුහිතෘ සෛල වල ලැබෙන නිසාත් නෙවෙයි. වර්ණ දේහවල වෙනස්කම් සහිත දුහිතෘ සෛල ඇති වෙන නිසා තමයි විවිධ ප්‍රභේද ඇති වෙන්නේ. එතකොට පරිණාමිකව වැදගත් වෙන්නේ මේ වෙනස්කම් සිද්ධ වෙන දුහිතෘ සෛල ඇති වෙන හින්දා. ද්විගුණ සෛල වල පමණක් සිදු වෙන නිසා ඒකත් පිළිතුර 3. දර්ශීය සෛලය යනු ශාක සෛලයක, නිර්මිත සෛලයක, සත්ව සෛලයක විභාජනය වන සෛලය. දර්ශීය සෛලයක් කියලා කියන්නේ අපි නිර්මිත සෛලයක්. 14. අඩුම පරමාණු සංඛ්‍යාවක් සමන්විත වන්නේ පහත සඳහන් කුමන අණුවද? මේ වගේ ප්‍රශ්නවලදී ඔයාලා හැම එකෙම පිළිතුර ඒ ඉස්සරහින් ලියා ගන්න. ඉස්සෙල්ලාම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මොකද? H2SO4. එතන බලන්න පරමාණු කීයක් තියෙනවද කියලා. එතන 7යි. CH3COOH එතන 8යි. C2F4 6යි. CONH2 twice 8යි. එතකොට අඩුම පරමාණු සංඛ්‍යාවක් තියෙන පරමාණු 6ක් තියෙන පිළිතුර 3. 15. පෘථිවිය මතු පිටදී ගුරුත්වජ ත්වරණය ms ඍණ 10යි ms ඍණ 2කි. සඳ මතු පිටදී ගුරුත්වජ ත්වරණය පෘථිවියේදී මෙන් 6න් 1කි. පෘථිවිය මතු පිටදී ගවයෙකුගේ බර නිව්ටන් 6000ක් නම් සඳ මතු පිටදී එම ගවයාගේ බර. එතකොට සඳ මතු පිටදී ගවයාගේ බර වෙන්නේ 6න් 1ක්. එතකොට නිව්ටන් 1000යි. 16. මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන්නේ ශාක සෛලවල තුල අඩංගු කුමන පොලිසැකරයිඩයද? ඒ කියන්නේ මේ තියෙන වලින් අපිට තන්තුමය පොලිසැකරයිඩයක් වෙන්න ඕනේ. පිළිතුර 2 සෙලියුලෝස්. 17. ඇමයිලේස් එන්සයිමේ ආහාරයට මුලින්ම එකතු වෙන ආහාර මාර්ගයේ කුමන කොටස තුලදීද?
කේටය වශයෙන් 3 මුඛය තුලදී. 18 වායු ගෙඩි ඇතිවන්නේ පහත සඳහන් කුමන ඛනිජ වර්ගයේ ඌනතාවය නිසා? ගලගන්නේ තත්ත්වයක්. පිළිතුර 1 අයඩින්. 19 වායු ගෝලයේ වැඩිම ප්‍රතිශතයක් අඩංගු වන්නේ පහත සඳහන් කිනම් වායුවද? අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්. නයිට්‍රජන් තියෙනවා 70%ක්, ඔක්සිජන් 20%ක් විදිහට තියෙන. එතකොට පිළිතුර 4. 20, 21 හා 22 ප්‍රශ්න පහත සඳහන් වගුව පදනම් කරගෙන ගොඩනගා ඇත. ප්‍රශ්න ටික බලමු. 20 එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු යුගලයක් වන්නේ. එතකොට සමස්ථානික තියෙනවා මේකේ ක්ලෝරින් M සහ T. පිළිතුර 2. 21 වැඩිම නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇති පරමාණුව. අපි දැන් බලමු මේවල තියෙන පරමාණු සංඛ්‍යාව කොහොමද කියලා. ඇලුමිනියම් තියෙනවා L විදිහට. L වල නියුට්‍රෝන සංඛ්‍යාව නේද අහන්නේ. නියුට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ 14යි. එතකොට M වල 18යි. T වල 20යි. A වල 16යි. එතකොට 20ක් වෙන්නේ T වල. පිළිතුර 3. 22 2 8 5 ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පවතින පරමාණු. L වල කොහොමද තියෙන්නේ? 2යි 8යි 3යි. M වල 2යි 8යි 7ක් විදිහට. T වල 2යි 8යි 7ක් විදිහට. A වල තියෙනවා 2යි 8යි 5යි. එතකොට පිළිතුර 4. 23 විසිකරන ලද දැඩි ගලක් පෘෂ්ඨයක වැදී A, B, C හා D ලෙස සමාන ස්කන්ධ 4කට කැඩුනි. ඒවා පිළිවෙලින් තප්පරයට මීටර් 2ක්, තප්පරයට මීටර් 3ක්, තප්පරයට මීටර් 4ක්, තප්පරයට මීටර් 5ක් ආරම්භක ප්‍රවේග වලින් දිශා 4ක් ඔස්සේ විසිවිය. ආරම්භක ගම්‍යතාවේ උපරිම කුමන කැබැල්ලෙත්? ආරම්භක ගම්‍යතාවයේ වැඩිපුරම තියෙන ප්‍රවේගය වැඩිම වෙලාවට. එතකොට පිළිතුර තප්පරයේ මීටර් 5ක් වෙන පිළිතුර D. ABC D එකේ තමයි වැඩිම ප්‍රවේගයක් තියෙන්නේ. එතකොට පිළිතුර 1. 24 සිරස්ව ඉහළට විසිකරන ලද ස්කන්ධයක් උපරිම සිරස් උස දක්වා චලනය වී නැවත ආරම්භක ස්ථානයට පැමිණේ. මෙම චලිතයට අදාළ දල ප්‍රවේගකාර ප්‍රස්ථාරය කුමක්ද? එතකොට අපි ගමු. මේකදී අපි ඉස්සලාම විසිකරනකොට ප්‍රවේගය උපරිමයි. හැබැයි ආරම්භ වැඩි උපරිම උස යනකොට ප්‍රවේගය බිඳුව වෙනවා. බිඳුව වෙලා ආරම්භක ස්ථානයට එනකොට ප්‍රවේගය අඩු වෙනවා. ඒතර පිළිතුර 4. 25 ඝර්ෂණය හා සම්බන්ධ පහත සඳහන් කුමන ප්‍රකාශ සත්‍ය වේද? ක්‍රියාත්මක වන යන්ත්‍රවල ඝර්ෂණය නිසා ශක්තිය හානි වේ. ඒක හරි. ක්‍රියාත්මක වන යන්ත්‍රවල ඝර්ෂණය නිසා තාපය ජනනය වෙනවා. ඒකත් හරි. ක්‍රියාත්මක වන යන්ත්‍රවල ඝර්ෂණය නිසා කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ තුනම හරි. එතකොට පිළිතුර ක්‍රියාත්මක වන යන්ත්‍රවල ඝර්ෂණය නිසා හිත සියලුම දේ සිදුවේ. පිළිතුර 4. 26 ඝර්ෂණයේ හිතකර භාවිතයක් නොවන්නේ. පෘෂ්ඨ මත ඇවිදගෙන යෑම හරි. කොහොකෙදි යොදා කබසෑදීම ඒකත් හරි. තිරිංග යොදා වාහනයක් නතර කරන්න සිද්ධ වෙන එකත් ඝර්ෂණය නිසා සිද්ධ වෙන්නේ ඒකත් හරි. යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සිදුවීම නම් කොහෙත්ම හිතකර දෙයක් නෙවෙයි. ඒක හිතකරයි. එතන පිළිතුර 4. 27 එක් පරමාණුවක් දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල හෝ යුගල් වැඩිපුරම ආකර්ෂණය වී ඇති අණුව කුමක්ද? එතකොට අපිට ඒක දැක්ක හැටිම කියන්න පුළුවන් පිළිතුර 1. 28 පහත සඳහන් ලෝහ මූලද්‍රව්‍ය වලින් ස්වභාවයෙන් නිදහස් ලෝහය ලෙස පවතින්නේ මින් කුමක්ද? රත්තරන් තමයි නිදහස් ලෝහයක් විදිහට පවතින්නේ. පිළිතුර 2. 29 උච්ච වායුක තිබිය හැකි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මින් කුමක්ද? එක්කෝ 2 වෙන්න ඕන නැත්නම් 2යි 8යි, කො නැත්නම් 2යි 8යි 8යි විදිහට එතකොට පිළිතුර 1. 30 ජන්මාණුවක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව 20ක් විය. ඊට අදාළ ජන්මාණු මාතෘ සෛලයේ පැවති වර්ණ දේහ සංඛ්‍යාව. එතකොට මාතෘ සෛලයෙන් භාග 8ක් තමයි වෙන්නේ. එතකොට මේ වගේ දෙගුණයක් වෙනවා වර්ණ දේහ සංඛ්‍යාව 40ක්. 3 පිළිතුර 3.
31. ශාකයක අග්‍රස්ථ අංකුරය, කන්ද, මුල, පත්‍ර යන අවයවවලින් ලබාගත් සෛල 4ක් සම්බන්ධ ඉදිරිපත් කළ අදහස් 4ක් පහත දැක්වේ. එම සෛල 4ේම ව්‍යුහය සමාන වේ. නැහැනේ. මේවල කෘත්‍යයන් එක එක විදිහයිනේ. අග්‍රස්ථ අංකුරයෙන් කරන්න එකක්, කඳින් කරන්න එක දෙයක්, මුලෙන් කරන්න එක දෙයක්, පත්‍ර වලින් කරන්න එක. ඒ වගේ කෘත්‍යයත් එක්ක ව්‍යුහයත් වෙනස් වෙනවා. එතකොට ව්‍යුහය සමාන වෙන්නේ නැහැ, කෘත්‍යයත් සමාන වෙන්නේ නැහැ. එම සෛල 4 ප්‍රමාණයෙන් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. ඒවායේ අඩංගු වර්ණ දෙහ සංඛ්‍යාව එකිනෙකට සමාන වේ. ශාක පිළිතුර D. එතකොට පිළිතුර 4. සරල රේඛාවක චලනය වුණු වස්තුවක විස්ථාපනයේ කාලය සමග වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. 32, 33, 34 ප්‍රශ්න අනුව ගොඩනගා ඇත. ඔන්න කාලය වෙනස් වෙනවා. 1 2 බිංදුව 1 2 3 4 5 7 8 9 10. විස්ථාපනයේ බිංදුව 2 4 6 6 4 4 4 2 බිංදුව. මේ වගේ වෙලාවක ඔයගොල්ලෝ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ඇඳගන්න. එතකොට වස්තුව නතර වී සිටි කාලය. වස්තුව නතර වෙලා තියෙනවා තප්පර 3 ඉඳන් තප්පර 5 දක්වාත්, තප්පර 6 ඉඳන් තප්පර 8 දක්වාත්. එතකොට 5න් 3ක් අඩු කරපුවාම 2යි, 8න් 6ක් අඩු කරපුවාම 2යි. එතකොට තප්පර 2යි 2යි 4ක් වස්තුව නතර වෙලා සිටි කාලය තියෙනවා. පිළිතුර 1. 33. වස්තුව ගමන් කළ මුළු දුර. මේක ඔයගොල්ලෝ ඇඳ ගන්න විස්ථාපන කාල සටහන. විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. මේකේ අපිට අනුක්‍රමණයෙන් ගන්න පුළුවන්. ගමන් කළ මුළු දුර මීටර් 12ක් විදිහට. 37. තප්පර 8-10 තුල වස්තුව ගමන්ගත් ප්‍රවේගය. එතකොට තප්පර 8-10 තුල බිඳුව විස්ථාපනයේ බෙදීම කාලය සමානයි ප්‍රවේගය. එතකොට විස්ථාපනයේ තියෙන බිඳුවෙන් අඩු කරන්න 4ක්. එතකොට ඍණ 4යි. එතකොට තප්පර 2ක් කාලය තුල තමයි එක ගිහින් තියෙන්නේ. එතකොට ඍණ 4 බෙදීම 2, ඍණ 2යි ms ඍණ 1කි. පිළිතුර 2. 35. පෘථිවිය මත බිහි වූ ආරම්භක ජීවීන්ගේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කාබනික ද්‍රව්‍ය කුමක්ද? ප්‍රවේණික ද්‍රව්‍යයක් තමයි තියෙන්නේ. ඒක තමයි අපිට පරම්පරාවෙන් පරම්පරාවට මේක ආරම්භක ජීවීන්ගෙන් පැවතෙන්නේ. එතකොට තියෙන්න ඕනේ 3 නියුක්ලියික් අම්ල. 36. කාබනික ද්‍රව්‍යයක් තදින් රත් කරන අතර ඊට ඉහළින් වීදුරු තහඩුවක් තබන ලදී. එහි ඝනීභවනය වූ ද්‍රව බිඳු පිළිබඳව එළඹිය හැකි සාධාරණ නිගමනය මින් කුමක්ද? කාබනික ද්‍රව්‍යයෙන් ජලය ඉවත් වූ බව. අපිට ජලයමද කියලා කියන්න බෑ. කාබනික ද්‍රව්‍යයෙන් මධ්‍යසාරී ඉවත් වූ බව. ඒක අපිට කියන්නත් බෑ. කාබනික ද්‍රව්‍යයෙන් ග්ලිසරින් ඉවත් වූ බව. එහෙම කියන්නත් බෑ. හැබැයි කාබනික ද්‍රව්‍යයෙන් කිසියම් ද්‍රවයක් ඉවත් වූ බව කියන්න පුළුවන්. එතකොට පිළිතුර 4. තප්පරයට මීටර් 8ක ඒකාකාර ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් තප්පර 4ේදී ප්‍රවේගයේ සිදු වූ වෙනස කුමක්ද? අපි දන්නවනේ. ත්වරණය කාලයෙන් වැඩි කරපුවාම තමයි ප්‍රවේගය එන්නේ. එතකොට 8 වැඩි කිරීම 4 තප්පරයට මීටර් 32යි. පිළිතුර 3. 38. මානව ශරීරයේ අඩංගු ඛනිජ ලවණින් බර අණුව 75ක් පමණ ඇත්තේ. කැල්සියම් හා පොස්පරස්. පිළිතුර 1. 39. ආහාර සැතපුම අවම කර ගැනීමේ අරමුණ වන්නේ. බලන්න මෙතන තියෙන ආහාර සැතපුම. ඒ කියන්නේ ආහාර ගමන් කරන දුර. ඒක අවම කර ගැනීමේ අරමුණ වෙන්නේ දේශීය ආහාර පරිභෝජනයේ ජනතාව නැඹුරු කිරීමත් නෙවෙයි, ගුණාත්මක බවින් උසස් ආහාර පරිභෝජනයට අවස්ථාව ලබා දීමත් නෙවෙයි, ප්‍රාදේශීය නිපදවන නිපද ආහාරවල ඉල්ලුම වැඩි කිරීමත් නෙවෙයි, ආහාර ප්‍රවාහනයේදී වැයවන ඉන්ධන ප්‍රමාණය අවම කිරීම තමයි ආහාර සැතපුම අවම කිරීමේ අරමුණ වෙන්නේ. ඒකකය නිවැරදිව ඉදිරිපත් කර ඇත්තේ කුමන වර්ණයේද? මෙතනදී අපිට එකකින් වෙන් වෙලා තියෙන්න ඕනේ, දෙක අතර ඉඩ තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට තියෙන්නේ අපිට බැලු බැලමට පළවෙනි උත්තරේ. ඒතර පිළිතුර 1.
අදට අපේ මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ම ඉවරයි. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. මම උත්තර හැකි පමණ ඉදිරිපත් කරන්න.